ආයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ස්ප්‍රින්ග් බූට් ඇප්ලිකේෂන් එකක් ඩේටාබේස් එකට කනෙක්ට් කරන එක හිතන තරම් ලොකු සංකීර්ණ දෙයක් වෙන්න ඕනේ නෑ. ඇත්තට මේක හරිම සරලයි. අද අපි මේ කතා බහින් බලමු කොහොමද ඒක පියවරෙන් පියවර ලේසියෙන්ම කරගන්න කියලා. හිතන්නකෝ ඇප්ලිකේෂන් එකක් ඩේටාබේස් එකකට කනෙක්ට් කරන එක හරියට අර පාරවල් ගොඩක් තියෙන වංගගිරියක අතරමං වෙනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. නේද? එක කන්ෆිගරේෂන්ස්, එක ප්‍රොටෝකෝල්ස් මේ ඔක්කොම එක මේ වැඩේ ඇත්තටම ටිකක් සංකීර්ණ වෙන්න ඉඩ තියෙනවා. එතකොට ප්‍රශ්නේ තමයි ඇයි මේ ඇප්ලිකේෂන් එකක් ඩේටාබේස් එකට කනෙක්ට් කරන්න එක මෙච්චර සංකීර්ණ වෙන්නේ? අන්න ඒ සංකීර්ණ බව, ඒ අමාරුකම නැති කරන්න තමයි ස්ප්‍රින්ග් බූට් කියන ෆ්‍රේම්වර්ක් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමුකෝ ඒක කොහොමද වෙන්නේ කියලා. හරි. ස්ප්‍රින්ග් බූට් එකේ තියෙන මේ සරල විසඳුම ගැන කතා කරමු. මේ ෆ්‍රේම්වර්ක් එකෙන් කොහොමද මේ මුළු ප්‍රොසෙස් එකම මේ සම්බන්ධතාවය හදන එක ලේසි පහසු දෙයක් බවට පත් කරන්නේ කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. ඉතින් ඇයි ස්ප්‍රින්ග් බූට් මේකට හොඳම උත්තරය වෙන්නේ? බලන්න, ස්ප්‍රින්ග් බූට් වල මූලිකම අරමුණක් තමයි ඩෙවලොපර් කෙනෙක්ගේ ජීවිතය ලේසි කරන එක. විශේෂයෙන්ම ඒකේ තියෙන ඔටෝ කොන්ෆිගරේෂන් කියලා දෙයක්. මේකෙන් වෙන්නේ අපි අතින් හදන්න ඕන ගොඩක් සෙටින්ග්ස් සිස්ටම් එකෙන්ම ස්වයංක්‍රීයව හදලා දෙන එක. ඒ කියන්නේ අපේ මහන්සිය කාලය ඉතුරුයි. ඒ විතරක් නෙවෙයි, MySQL, PostgreSQL, Oracle මේ වගේ ඕනම ජනප්‍රිය ඩේටාබේස් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. හරි. එතකොට මේ පහසුව ලබා ගන්න නම් අපේ ප්‍රොජෙක්ට් එකට අත්‍යවශ්‍ය මූලික කොටස් ටිකක් එකතු කරගන්න ඕන. අපි මේවට කියන්නේ ඩිපෙන්ඩන්සිස් කියලා. හරියට බිල්ඩින් එකක් හදන්න ගඩොල් ඕන වගේ තමයි. ඉතින් අපි බලමු මොනවද අපිට ඕන කරන ප්‍රධානම ඩිපෙන්ඩන්සිස් 3 කියලා. හරි. අපේ පළවෙනි ඩිපෙන්ඩන්සි එක තමයි ස්ප්‍රින්ග් බූට් data JPA. මේකේ වැඩේ මොකද්ද? හිතන්නකෝ මේක දක්ෂ පරිවර්තකයෙක් කියලා. අපිට සංකීර්ණ SQL query ලියලා ඉන්න ඕනන්නේ. ඒ වෙනුවට සාමාන්‍ය Java objects, ඒ කියන්නේ කෝඩ් එකේ හදන class වගේ දේවල් පාවිච්චි කරලා database එකත් එක්ක වැඩ කරන්න JPA අපිට උදව් කරනවා. මේ තාක්ෂණයට තමයි අපි object relational mapping නැත්නම් කෙටියෙන් ORM කියලා කියන්නේ. දෙවෙනි එක තමයි database connector එක. මේකේ නමෙන්ම කියවනවා වගේ මේක තමයි connector එක. හරියට පාලමක් වගේ. අපේ Java application එක පැත්තක MySQL වගේ database එක අනිත් පැත්තේ. මේ දෙක අතරේ sannivedanaya ගොඩනගන්නේ. ඒ දෙකට එකිනෙකා එක්ක කතා කරන්න ඉඩ හදලා දෙන්නේ මෙන්න මේ connector එකෙන්. මේ පාලම නැතුව ඒ දෙකට කතා කරන්න කිසිම විදිහක් නැහැ. හරි. අපේ තුන්වෙනි සහ අත්‍යවශ්‍ය dependency එක තමයි Spring Web. මේකෙන් මොකද්ද වෙන්නේ? සරලවම කිව්වොත් අපි ඇප්ලිකේෂන් එකට වෙබ් සර්වර් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේක නිසා. ඒ කියන්නේ පිටත ලෝකෙන් සමහර විට බ්‍රවුසර් එකකින් හරි මොබයිල් ඇප් එකකින් හරි එන HTTP requests පාර ගන්න, ඒවට පිළිතුරු දෙන්න, RESTful APIs හදන්න මේ හැම දෙයකම පාර කපලා දෙන්නේ Spring Web එකෙන්. හොඳයි. දැන් අපිට අවශ්‍ය මූලික බඩු ටික, ඒ කියන්නේ dependencies 3ම තියෙනවා. දැන් ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද? අපි ස්ප්‍රින්ග් බූට් එකට කියන්න ඕන, හරි අපේ ඩේටාබේස් එක තියෙන්නේ මෙන්න මේ තැන කියලා. හරිද? GPS එකට ඇඩ්‍රස් එක දෙනවා වගේ අපේ ඩේටාබේස් එකේ විස්තර ටික දෙන්න ඕනේ. බලන්නකෝ මේ මුළු සම්බන්ධතාවයම හදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කෝඩ් පේලි ටික විතරයි. මේක තියෙන්නේ application.properties කියන ෆයිල් එකේ. වෙන කිසිම සංකීර්ණ දෙයක් නැහැ. මෙන්න මේක තමයි ස්ප්‍රින්ග් බූට් වල තියෙන සුන්දරම දේ. මේ සරල බව. හරි. අපි මේ බ්ලූප්‍රින්ට් එකේ තියෙන දේවල් ටිකක් තේරුම් ගමු. spring.datasource.url කියන්නේ database එකේ address එක. ඊළඟට username සහ password කියන්නේ ඒකට log වෙන්න ඕන credentials. හරිම සරලයි. ඊට පස්සේ තියෙනවා spring.jpa.hibernate.ddl-auto කියලා එකක්. මේක නම් හරිම ප්‍රයෝජනවත් දෙයක්. මේකෙන් වෙන්නේ අපි අපේ කෝඩ් එකේ මොකක් හරි වෙනසක් කරාම ඒකට ගැලපෙන්න database එකේ view here, ඒ කියන්නේ schema එක auto update වෙන එක. අන්තිමක තියෙන spring.jpa.showSQL කියන එක true කරාම අපේ app එක database එකට යවන SQL queries ඔක්කොම console එකේ පෙන්නනවා. ඒකෙන් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක හොයාගන්න, ඒකල debug කරන්න මේක ගොඩක් උදව් වෙනවා. හොඳයි එහෙනම්. අපි දැන් කනෙක්ෂන් එක හැදුවා. dependencies දාගත්තා, configuration එකත් හරි. දැන් බලමු මේ හැමදේම එකට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම request එකක් ආවම ඒ data ටික අපේ application එක ඇතුලෙන් ගමන් කරන්නේ කොහොමද? මේක පියවරෙන් පියවර සිද්ධ වෙන ගමනක් වගේ බලන්න. පියවර 1 front end එකෙන්, ඒ කියන්නේ user interface එකෙන් HTTP request එකක් එනවා. පියවර 2 අපේ controller එක තමයි මේ request එක මුලින්ම අල්ලගන්නේ. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී ඒක service layer එකට යවනවා. එතන තමයි ප්‍රධානම වැඩේ business logic එක process වෙන්නේ. හතරවෙනියට service layer එක repository එකට කතා කරලා database එකෙන් ඕන කරන data ටික ඉල්ල ගන්නවා.
අවසානයේදී ඒ ඩේටා ටික ආපහු ඒ පාරෙම ගිහින් ෆ්‍රන්ට් එන්ඩ් එකට ලැබෙනවා. මෙන්න මේ රූප සටහනින් අපි දැන් කතා කරපු ගමන හොඳටම පැහැදිලි වෙනවා. බලන්න පෝස්ට්මෑන් වගේ ටූල් එකකින් එන රික්වෙස්ට් එක කන්ට්‍රෝලර් එකට ඇදිලා එතනින් සර්විස් ලේයර් එකට ඊළඟට ස්ප්‍රින්ග් ඩේටා JPA හරහා ඩේටාබේස් එකට යන හැටි. මේක තමයි ලේයර්ඩ් ආකිටෙක්චර් කියන්නේ. හැම ලේයර් එකකටම හැම කොටසකටම කරන්න නිශ්චිත කාර්යයක් තියෙනවා. එකිනෙකට පොටල වෙන්නේ නැහැ. මේ ලේයර්ඩ් ආකිටෙක්චර් එකේ තියෙන ලොකුම වාසියක් තමයි කෝඩ් එක හරිම පිළිවෙලකට මැනේජ් කරන්න ලේසි විදිහකට තියෙන එක. හැමදේම එකට කලවම් වෙලා නැති නිසා, ඒ කියන්නේ මොඩියුලර් නිසා අනාගතයේදී කෝඩ් එකේ වෙනස්කම් කරන්න, නඩත්තු කරන්න හරිම පහසුයි. හරි. එහෙනම් මේ මුළු කතාබහෙන්ම අපිට මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික මොනවද? 1. ස්ප්‍රින්ග් බූට් වලින් ඩේටාබේස් සම්බන්ධ වැඩ කටයුතු හිතාගන්න බැරි තරම් සරල කරනවා. 2. පටන් ගන්න ඕනේ වෙන්නේ application.properties ෆයිල් එකේ තියෙන පොඩි configuration පේලි කීපයක් විතරයි. 3. layered architecture නිසා අපේ කෝඩ් එක පිරිසිදුව පිළිවෙලකට තියාගන්න පුළුවන්. ඒ වගේම 4 වෙනි එක DTOs, ඒ කියන්නේ data transfer objects පාවිච්චි කරන එකෙන් මේ layer අතර දත්ත හුවමාරුව හරිම පිරිසිදුවට ක්‍රමවත්ව කරන්න පුළුවන්. ඉතින් දැන් පැහැදිලිනේ නේ මේ කනෙක්ෂන් එක හදාගන්න එක කොයිතරම් සරලද කියලා. එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සරල බවත් එක්ක මේ අලුත් දැනුමත් එක්ක ඊළඟට ගොඩනගන්න යන්නේ මොන වගේ අපූර්ව දෙයක්ද?